දැන් අංගුලිමාල හාමුදුරුවෝ දැන් පැවිදි වෙච්ච කෙනෙක්, සීලවන්ත කෙනෙක්. හැබැයි පෙර අංගුලිමාල නම් බොහෝම දරුණු දහස් ගාණක් මරපු දරුණු මිනිමරුවෙක්. බලන්න මේ කර්ම විපාක තමන් කරා එන ආකාරය. අංගුලිමාල හාමුදුරුවෝ දැන් පැවිදි වෙලා පාත්තරේ අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. දැන් උන්වහන්සේ සීලයක පිහිටලා පිණ්ඩපාතේ වැඩම කරත් තමන් කරපු අර අකුසල් වල විපාක මේවා තමන් කරා මේ ජීවිතය තුලදීත් විටින් විට උන්වහන්සේට පීඩාවන් ගෙන දුන්නා. සමහර වෙලාවට පිණ්ඩපාතේ ගියාම මිනිස්සු අල්ලගෙන ගහනවා, පාත්තරේ කුඩු කරනවා. සමහර වෙලාවට ගස්වලට ගලක් ගැහුවත් මේ ගල කැරකිලා ඇවිල්ලා අංගුලිමාල හාමුදුරුවන්ගේ කොහිසේ පාත්තරේ මේ තමන්ගේ ඇඟටමයි පීඩාවක් ගෙන දෙන්නේ. බොහෝ වෙලාවල් වල ලේ පෙරාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට එනවා. උන්වහන්සේ වදාලා අංගුලිමාල, ඔබම කරපු අකුසල් වල විපාක ඔබ මෛත්‍රී වඩන්න කිව්වා. ඔබේ හතුරන්ටත් ඔබට හිරිහැර කරන අයටත් මිතුරන්ටත් මේ සියලු දෙනාටම මෛත්‍රී වඩන්න. බුදුරජාණන් වහන්සේගේ මේ උපදෙස් අනුගමනය කරමින් අංගුලිමාල හාමුදුරුවෝ පුදුම වීරියකින් ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගත්තා. දවසක් මේ අංගුලිමාල හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩම කරනකොට දරුවෙක් ලැබෙන්නේ අම්මා කෙනෙක් වේදනාවෙන් විලාප දෙනවා. උන්වහන්සේට හිතුණා මේ හඬ අහගෙන ඉඳලා කොයිතරම් වේදනාවකින්ද මේ විලාප දෙන්නේ. අනේ මට පිහිට වෙන්න විදිහක් නැහැනේ. එවැනි මෛත්‍රී කරුණා සහගත සිතුවිල්ලක් අංගුලිමාල හාමුදුරුවන්ගේ හදවතේ ඉපදුණා. එදා පිණ්ඩපාතේ යන්නේ නැතුව ආපහු ජේතවනාරාමයට ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා අංගුලිමාල පිණ්ඩපාතේ ලැබුණාද? අන්නේ වෙලාවේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහේ සිදුවීමක් මට අහන්න ලැබුණා. දරුවෙක් ලැබෙන්න අම්මා කෙනෙක් වේදනාවෙන් විලාප දෙනවා. අනේ ස්වාමීනි මට පිහිට වෙන්න විදිහක් නැහැනේ කියලා මගේ හිතේ බොහොම අනුකම්පාවක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ අංගුලිමාල ඔබට පිහිට වෙන්න පුළුවන්. ඔබ සත්‍යක්‍රියාවක් කරන්න. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු කාරණේ. අංගුලිමාල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ වදාලා අංගුලිමාල ඔබ සත්‍යක්‍රියාවක් කරන්න. අංගුලිමාල හාමුදුරුව අහනවා අනේ ස්වාමීනි කොහොමද මං මේ සත්‍යක්‍රියාව කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා අංගුලිමාල ඔබ හොඳට සිහි කරන්න කිව්වා ඔබේ ගුණ ධර්ම ගැන. සිහි කරලා මෙවැනි සත්‍යක්‍රියාවක් කරන්න මම දැන කිසිම ප්‍රාණියෙක්ගේ ජීවිතයක් තොර කරලා නැහැ. මේක සත්‍යයක්. මේ සත්‍ය අනුභවයෙන් සුවපත් වෙලා සුවසේ දරුවා බිහි වේවා කියලා සත්‍යක්‍රියාවක් කරන්න කිව්වා. මේ කරුණු ටික ඇහෙනකොට අංගුලිමාල හාමුදුරුවන්ට ලොකු බයක් ඇති ගැනීමක් ඇති වුණා. අනේ ස්වාමීනි මම කොහොමද ওই සත්‍යක්‍රියාව කරන්නේ? එදා කඩුව අරගෙන මම මිනිස්සු පස්සේ පන්නගෙන ගිහිලා කී දෙනෙක්ව නම් මැරුවද? මගේ මුළු ශරීරයම ලේ වලින් තෙත් වුණා කිව්වා. එහෙව් මම කොහොමද දැන කිසිම කෙනෙක්ගේ ජීවිතයක් තොර කරලා නැහැ මේක සත්‍යයක් කියලා සත්‍යක්‍රියාවක් කරන්න. අන්න බුදුරජාණන් වහන්සේ අහනවා අංගුලිමාල ඔබ ආර්ය ජාතිය ඉපදිච්ච දවසේ ඉඳන් මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් දැන කිසිම සත්‍යයකගේ ජීවිතයක් තොර කරලා තියෙනවද? අන්න අංගුලිමාල හාමුදුරුවෝ විමසලා බැලුවා තමන් පැවිදි වෙච්ච දවසේ ඉඳන් බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් ආර්ය ජාතිය, ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේට කියන නම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට බුද්ධ ශාසනය තුල ඉපදිච්ච දවසේ ඉඳන් ස්වාමීනි මම දැන කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයක් තොර කරේ නැහැ. ඒක සත්‍යයක් කියෝ. එහෙමනම් අංගුලිමාල ඔබ ඒ සත්‍යක්‍රියාව ගිහින් කරන්න කිව්වා. එදා බුදුරජාණන් වහන්සේගෙන් අහලා ඉගෙන ගත්ත මේ සත්‍යක්‍රියාව අංගුලිමාල හාමුදුරුවෝ අර දරුවා ලැබෙන්න වේදනාවෙන් විලාප දෙන මේ නැගණිය ළඟට ගිහිල්ලා බොහෝම මෛත්‍රියෙන් කරුණාවෙන් කියනවා යතෝහම් බගිනි කියන නැගණිය පින්වත් නැගණිය ආර්යාය ජාතියා ජාතෝ මම ආර්ය ජාතිය ඉපදිච්ච දවසේ ඉඳන් සංචිච්ච පානං ජීවිතාවරෝපේතා දැන කිසිම ප්‍රාණියෙක්ගේ ජීවිතයක් තොර කරලා නැහැ. තේන සත්‍යේන මේක සත්‍යයි. සොත්ති තේ හෝති සොත්ති ගබ්බස්සාත් මේ සත්‍යානුභවයෙන් ඔබ සුවපත් වේවා. සුවසේම දරුවා බිහි වේවා කියලා සත්‍යක්‍රියාව කරා. ඒ වෙලාවේ කිසිම වේදනාවක් නැතුව අර දරුවා පෙරහංකඩියකින් වතුර වැగిරුණා වගේ දරුවා බිහි වුණා. බලන්න පින්වතුනි ඒ සත්‍යක්‍රියාව එදා පමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2500 ගණනක් වෙනකොට අදටත් දරුවෝ ලැබෙන්නේ ඉන්න අම්මලා මේ අංගුලිමාල පිරිතේ ආශිර්වාදය ලබනවා. අදටත් දරුවෝ ලැබෙන්න කලින් අංගුලිමාල පිරිත කියව ගන්නවා.
එතකොට බලන්න ඒ තරම් දරුණු මිනිමරුවෙක් හැටියට එදා ජීවත්වෙච්ච මේ අංගුලිමාල නම් කෙනා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට ඇතුල් වෙලා ආර්ය ජාතිය ඉපදිච්ච දවසිඳං ඒ ඇන බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසිඳං පුංචි සතෙක්ගෙවත් ජීවිතයක් තොර කරන්නේ නැතුව. තමන් රැකපු සීලේ ගැන සිහි කරලා එවැනි බල සම්පන්න සත්‍යයක් ක්‍රියාවක් කරන්න පුළුවන්කම් ලැබුණ. එහෙමනං ඔබ හිතන්න ඇයි මට බැරි. ඔබේ ජීවිතේ පෙර වැරදි පෙර අඩුපාඩු පෙර අකුසල් වෙච්ච ඕන තරම් වැරදි තියෙන්න්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් ඕනෑම මොහොතකේ වැරදි හදාගෙන සිල්වත් කෙනෙක්වෙන්. පිංවතුනේ ඔබට පුළුවන් නිවැරදි පුද්ගලයෙක් බවට පත්වෙන්. ඔබ යම් දවසක මේ අකුසලේ භයානකකම මේ වැරදිවල භයානකකම දුස්සීලව ජීවත්වීමේ අනතුර තේරුම් අරගෙන සංසාර බය ගැන තියෙන වැටහීමෙන් මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ ශික්ෂාපද ගැන මම දිවිහිමියෙන් ආරක්ෂා කරන කෙනෙක් බවට පත්වෙනවා කියලා දැඩි අධිෂ්ඨානය. ඔබට සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගන්න පුළුවන්නම්. ඔබට ධර්මී තියෙන ගුණධර්ම ඔබේ ජීවිතය තුළ දියුණු කරගන්න පුළුවන්නම් අන්න ඔබට පුළුවන් ඔබ තුළ තියෙන ගුණධර්ම ගැන සිහි කළ සත්‍යයක් ක්‍රියාවක් කරන්න. දැම් බලන්න අද දරුව ලැබෙන්නේ නම්මලා ගිහිල්ලා අදටත් අංගුලිමාල පිරිත කියෝගන්න. අංගුලිමාල මහරහත්තන් වහන්සේගේ සත්‍යක්‍රියාවේ ප්‍රතිඵලය අදටත් ඒ ආශිර්වාදය ලබනු.